පංචශීලයේ එන පස්වෙනි සිල්පදය. සුරා මේරය කියලා දැනන් හිටියට මේ සුරා මේරය කියන වචනේ හරිම තේරුම ඔයාලා දන්නේ නැහැ නේද? සුරා මේරය කියලා බීම වර්ග දෙකක් තියෙනවා. පුරා වර්ග පහක් තියෙනවා. ඒ තමයි පිත්ත සුරා යම් බඳුනක පිටිබහ ඊට සෑහෙන දියවත් කොට කලතා සාදන සුරාව. පෝව සුරා භාජනයක කැවුම් බහ ඊට සෑහෙන දියවත් කොට කලතා සාදන සුරාව. ඕදන සුරා බඳුනක බත් දමා ඊට සෑහෙන දියවත් කොට කලතා සාදන සුරාව. කින්න පක්කිත සුරා රාමණ්ඩි හෝ මෝදකාදිය බහ නොයෙක් සැරජාති යොදා කරන ලද සුරාව. සංහාර සංයුක්ත සුරා මයිල අබ ආදී නොයෙක් සැරජාති යොදා සෑදූ සුරාව. මෙම සුරාව නැවත කොටස් පහයි. පුප්පාසව තල්පොල් කිතුල් මල් තලා කල්යවා එයින් ගන්නා ලද පුෂ්ප රසයයි. පලාසව පල් කොටගත් කොස් රට ඉඳි ගෙඩිවල රසයයි. ගුලාසව පල් කොටගත් උක්ගස් රසයයි. මදුවාසව පල් කොටගත් මිදි රසයයි. සම්බාර සංයුක්තාසව පල් කොටගත් අරලු නෙල්ලි කුළුබඩු ආදීන්ගේ රසයයි. මේ අනුසාරයෙන් පිළියෙල කරගන්නා කුමන බීමක් වුණත් ඒක මදයට හා ප්‍රමාදයට හේතු වන බව තමයි බුදුන් වහන්සේ දේශනා කළේ තියෙන්නේ. ඉතින් මේ වචනේ තේරුම හරියට දැනගන්න බොන නොබන ඔයාලගේ යාළුවෝ හැමෝටම මේ වීඩියෝ එක ෂෙයා කරන්න.